අයිබෝන් හැමෝටම. ඉතින් මම අදත් කතා කරන්න හිතුවා අපේ ජීවිතයට සම්බන්ධ තවත් එක පැත්තක් ගැන. ඒ කියන්නේ මං හිතන්නේ ගොඩක් කට්ටිය මේ වගේ පැතිකඩක් ගැන හිතන්නේවත් නැති තරම්. ඒක හින්දා තමයි මට හිතුනේ මේ පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉපදිච්ච දවසේ ඉඳලා අපි අපේ අරමුණු පස්සේනේ දුවන්නේ. අපිට තියෙනවනේ එක එක අරමුණු ටාගට් තියෙනවනේ. එතකොට ඕවා පස්සේ තමයි සාමාන්‍යයෙන් ඉතින් අපේ ජීවිතේම ගත වෙන්නේ. උදේ දවල් රෑ නැතුව සාමාන්‍යයෙන් ඒව පස්සේනේ අපි දුවන්නේ. එතකොට අපිට පොඩ්ඩක් නතර වෙලා බලන්ඩ හිතෙන දෙයක් ගැන කියන්න තමයි මම මේ කල්පනා කරුවේ. එහෙම දෙයක් කියන්න තමයි මම හදන්නේ. ඒ කියන්නේ ඒක අපි සාමාන්‍යයෙන් මම හිතන්නේ මේක සමහර වෙලාවට හිතෙයි මේ කතා කරන්නේ මොනවද කියලා හිතෙයි. ඒ කියන්නේ එච්චර මේ වගේ දේවල් ගැන හිතන්නද අපිට වෙලා තියෙන්නේ ඊට වඩා දේවල් තියෙනවා ජීවිතේ කරගන්න කියලා වගේ සාමාන්‍යයෙන් හිතෙයි. ඒ තරමට මේක කතා කරන්න දෙයක් නැති ගානට දැනෙන දෙයක් තමයි. හැබැයි ඉතින් මේක තේරුම් ගත්තොත් ලොකු වටිනාකමකුත් තියෙන දෙයක්. ඒ කියන්නේ ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම වටිනාම දේ කියලා කියන්න පුළුවන් මේ දේ පොඩ්ඩක් හරි තේරුම් ගත්තොත් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අපි යන්නේ එක දිශාවකට කියලා. එතකොට මේ කියන කතාව පොඩ්ඩක් තේරුම් ගත්තොත් ඒ දිශාවට හාත්පසින්ම විරුද්ධ දිශාවට තමයි ඊට පස්සේ ගමන් කරන්නේ. ඒ තරම් මේක අර අපි කියන්නේ යූටර්න් එකක් වගේ තමයි. ජීවිතේ යූටර්න් එකක් ගහගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ මේක හරියට තේරුම් ගත්තොත්. ඒ කියන්නේ මට කියන්න ඕන වෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතය කියලා අපිට තියෙනවනේ අපේ ජීවිතය කියලා අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ අපි වැඩ කරනවා කනවා බොනවා ජීවත් වෙනවා ඔච්චරයි කියලා. නමුත් ඇත්තටම පොඩ්ඩක් නතර වෙලා නිදහස්ව කල්පනා කරලා බැලුවොත් අපි ජීවිතේ ඇත්තටම කරනවා කියලා තියෙන්නේ වැඩ 6යි. හරිද? අපි කරන වැඩ 6කට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ අපි රූප බලනවා. අනික සද්ද අහනවා. අනික ගඳ සුවඳ විඳිනවා. අනික රස විඳිනවා. අනික ස්පර්ශ විඳිනවා. අනික හිතෙන් මොනවා හරි මනසින් මොනවා හරි හිතනවා. අපි කරන සියලුම වැඩ ඔන්න ඔය කියන ගොඩවල් 6කට වෙන් කරන්න පුළුවන් ඉස්සරලාම. හරිද? ඒ කියන්නේ අපි කොච්චර කවුරු කොහොම කිව්වත් අපි හිතමු ඒ කියන්නේ ඇස් නොපෙනෙන කෙනෙක් කන් නැසෙන කෙනෙක් නෙමේ සම්පූර්ණ කෙනෙක් ගැන මම මේ කියන්නේ. සියලු ඉන්ද්‍රියන් වැඩ කරන කෙනෙක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ගේ ජීවිතේ වැඩ සියල්ලම කොටස් 6කට තමයි බෙදන්න පුළුවන් වෙන්නේ. රූප දකිනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, ස්පර්ශ විඳිනවා සහ මනසින් අරමුණු විඳිනවා. දැනගන්නවා වගේ සිද්ධියක්. ඒ කියන්නේ සිද්ධි 6ක් තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට අපි චුට්ටක් කල්පනා කරලා බලන්න ඕනේ මේවා වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි රූපයක් දකිනවා කියන එක වෙන්නේ කොහොමද කියලා ජීවිතේට අපි හිතලා නැහැනේ. නේ අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ දැන් ඉගෙන ගන්න කාලෙදී අපිට කියනවා විද්‍යාවට පෙන්නනවා මෙහෙම ඇහි කාචයක් තියෙනවා. ඒ කාචට ඉස්සරහින් ඒ කියන්නේ යම්කිසි වස්තුවකින් ආලෝකයක් එනවා. ඒ ආලෝකය උඩු යටිකුරු වෙලා වැටෙනවා දෘෂ්ටි විතානේ. ඊට පස්සේ මොලෙන් එහෙම දැනගන්නවා. ඒක කියන්නේ උඩු යටිකුරු වෙලා එන ඡායාව ආයේ හරියට හදලා දෙනවා. ඔහොම සිද්ධියක් අපි ඉගෙනගෙන තියෙනවා විද්‍යාවෙන්. ඒ වගේමයි ඇහෙනවා කියන එකටත් අපි දැනගෙන තියෙනවා. ඇහෙන්නේ කොහොමද මෙහෙම කියන්නේ කම්බරේ කියලා කියනවා. ඔකට කර්ණ පටහ පටලය කියලා කියනවා. ඔකට ඇවිල්ලා වාතය වැදෙන්න ඕනේ. ඊට පස්සේ තරංග වැදිලා ඒක කම්පණය වෙන්න ඕනේ. ඒකෙන් එහෙම තරලය කම්පණය වෙලා මෙහෙම ලොකු සිද්ධියක් ගැන ඔහොම තියෙනවා. ඉතින් ඕක ඔහොම තමයි ඇසීමක් වෙන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඕකේ අපි එහෙම ඉගෙන ගත්තට ඒක ඉගෙන ගත්ත දේත් අපි පැත්තකින් තියලා අපි ඒ ගැනවත් ආය හිතන්නේ නැහැ නේද? ඒ කියන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට අන්න ඒ හිතන්නේවත් නැති පැත්තක් ගැන තමයි මම මේ කියන්නේ. ඉතින් මේක ඇත්තට ගොඩක් සරල දෙයක්. හැබැයි අපිට ඒක සරලයි කියලා කිව්වට අපිට ඒක තේරුම් ගන්න මාරම අමාරු සරල දෙයක්. ඇත්තටම කිව්වොත්. තේරුම් ගන්න අමාරුම සරල දෙයක් කිව්වොත් ලෝකෙ මොනවා හරි තේරුම් ගන්න අමාරුම සරල දෙයක් තියෙන්නේ මොනවද කියලා කිව්වොත් මම නම් කියන්න තියෙන්නේ මේ ටික තමයි. වෙන කිසිම දෙයක් නැහැ. මේ ටික තමයි තේරුම් ගන්න අමාරුම හැබැයි සරලම දේ. ඉතින් සමහර වෙලාවට උදේ ඉඳන් රෑ වෙනකන් කල්පනා කරත් බැරි වෙයි මේක තේරුම් ගන්න.
දවස් ගාණක් කල්පනා කරන්නත් වෙයි මේක තේරුම් ගන්න. සමහරවිට අවුරුදු ගාණක් කල්පනා කරන්නත් වෙයි. ඒ තරම් සරලයි හැබැයි ඒ තරම් අමාරුයි. ඉතින් ඒකින්ද පොඩ්ඩක් සිහියෙන් අපිට කල්පනා කරලා නිදහස්ව කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ වගේ වටින දෙයක් ගැන තමයි මම මේ කතා කරන්න හදන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නවනේ අපිට දැන් ඉස්සරහෙන් රූප තියෙනවා තියෙන රූප අපිට පේනවා කියලානේ හිතෙන්නේ. තමන්ගේ ඇහැට ඉස්සරහා තියෙන රූප පේනවා කියලා විතරනේ අපිට හිතෙන්නේ. නේ? අපිට සාමාන්‍යයෙන් හිතනවා ශබ්ද එළිය ශබ්ද තියෙනවා ඒවා මට ඇහෙනවා කියලා තමයි හිතෙන්නේ. එළියේ ගඳ සුවඳ තියෙනවා ඒ තියෙන ගඳ සුවඳ මට දැනෙනවා කියලා තමයි හිතෙන්නේ. එළියේ දේවල් වල කෑම වල රස තියෙනවා ඒ රස මම දැනගන්නවා මට දැනෙනවා කියලා තමයි හිතෙන්නේ. ඊට පස්සේ එළියේ රස්න සීතල උණුසුම වගේ ස්පර්ශ තියෙනවා ඒ තියෙන දේවල් මට මගේ ඇඟට දැනෙනවා වගේ තමයි හිතෙන්නේ. හිතෙන්නේ එළියේ වටපිටාවේ දුර ළඟ උඩ යට ඔය වගේ දේවල් තියෙනවා ඒ දේවල් මම දැනගන්නවා වගේ තමයි හිතෙන්නේ හිතලා. ඉතින් ඔය තමයි සිද්ධි ටික අපි තුල සිද්ධ වෙන. ඇත්තටම මේක සිද්ධි කියලා කිව්වහම මේක කෙනෙක් කරන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඒ කියන්නේ අපි එකක් ගමු එක ඉන්ද්‍රියක් ගමු අපි කියමු කන කියලා. එතකොට ඔය කනෙන් ශබ්දයක් අහලා දැනගන්නවා කියන සිද්ධිය වෙන්න හේතු ප්‍රධාන වශයෙන් හේතු තුනක් ඕන. හරිද? ඒ කියන්නේ කනට අපි හිතමුකෝ දැන් සද්දයක් ඇහලා අපි කනෙන් සද්දයක් ඇහලා දැනගන්නවා කියලා. දැන් හිතන්නකෝ දැන් මේ කතා කරන එකම ඇහෙනවා කියලා. එහෙම නැත්නම් වටපිටාවේ මොකක් හරි සද්දයක් ඇහෙනවා. ඔය ඇහෙන බව තියෙනව නේද? ඒ ඇහෙන බව වෙන්න කන සද්දෙත් එක්ක හිත කියලා එක සම්බන්ධ වෙන්නත් ඕනේ. ඒ වුණාම තමයි අපිට ඇහෙන බවක් හදලා දෙන්නේ. හැදෙනවා ඇත්තටම ඇහෙනවා කියලා එකක් හැදෙනවා එකයි වෙන්නේ මේ. සකස් වෙනවා වගේ එකක් තමයි වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ජීවිතේ එහෙම හිතලා නැහනේ. එහෙම බලලා නැහනේ. අපිට සද්දයක් ඇහුනොත් ගිහිල්ලා බලනවා. මොකක්ද ඇහුනේ? මේක ඇහිලා තියෙන්නේ කියලා ඒ වගේ අපි ජීවිතේ දුවනවා. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් කතාවක් අහලා තියෙනවද දන්නේ නැහැ. ඔය සිංහෙකුට මේ බල්ලෙකුට එහෙම ගලක් ගැහුවොත් එහෙම බල්ලා දුවනවලු ගල පස්සේ. හරිද? බල්ලෙකුට ගලක් ගැහුවොත් එහෙම ඒ බල්ලා ගල තියෙන දිහාට දුවගෙන යනවලු. ගල රෝල් වෙලා යන දිහාට බල්ලක් දුවගෙන ගිහිල්ලා ඒ ගල ඉව කරනවලු. හැබැයි සාමාන්‍යයෙන් සිංහෙක් වගේ සතෙකුට ගැහුවොත් පොඩ්ඩක් මොලේ තියෙන සතෙකුට ඒ වගේ ගැහුවොත් ඌ බලනලු ගල ආවේ කොහෙන්ද කියලා. ගල පස්සේ දුවන්නේ නැතුව. දැන් අපිත් ඒ වගේ තමයි. අපිටත් ශබ්දයක් ඇහුනාම ශබ්දය ආවේ කොහෙන්ද? මේ මෙතනින් ආවේ කියලා අපි ශබ්දේ හොයාගෙන යනවා. හැබැයි අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ශබ්දේ හටගත්තේ කොහොමද? මේක ඇහිම සිද්ධ වුණේ කොහොමද කියලා හොයලා බැලුවොත් අන්න එයාට පොඩ්ඩක් මේකේ තේරුම් ගන්න දෙයක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ මම දැන් කීවේ අපිට හිතෙන්නේ එළියේ ශබ්ද තියෙනවා තියෙන ශබ්ද ඇහෙනවා කියලානේ. නේද? හැබැයි ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ කනයි සද්දයි එක්ක හිතත් සම්බන්ධ වෙනකොට තමයි අපිට යම් શબ્දයක් ඇහෙන බව හරි දැනලා තියෙන්නේ. එතකොට මෙතන හේතු තුනක් තමයි ඔය යෙදිලා තියෙන්නේ. අපිට එහෙම හේතු තුනක් වශයෙන් ඕක තේරෙන්නේ නැහැ. කෙලින්ම ඇහෙන શબ્දයක් ඇහෙන බව විතරයි. හරිද? එතකොට අපිට එහෙම වුණාම තියෙන වැරද්ද තමයි සාමාන්‍යයෙන් හිතනවා උදේ ඇහිච්ච එකක් ආයෙත් දැන් ඇහෙන ගතියකුත් තියෙනවා. මොකද අපිට හිතෙන්නේ එළියේ තියෙන ශබ්ද ඇහෙනවා කියලානේ. දැන් හිතන්නකෝ තමන් ගෙදර ඉද්දි අල්ලපු ගෙදර මොකක් හරි අපි හිතමු ගහක් කපනවා කියලා. එතකොට අපිට ඇහෙනවා උදේ ඔන්න මේ අර මැෂින් එකකින් ගහ කපන ශබ්ද ඇහෙනවා. උදේ 8ට විතර ඇහුණා කියන්නකෝ. ඊට පස්සේ අපි කොහේ හරි ගමනක් ගිහිල්ලා ඇවිල්ලා හරි ඔන්න ගෙදර ඉන්නකොට දැන් අපිට ආයෙත් ඇහෙනවා බව දැනෙනවා. එතකොට අපි කියනවා මේ මිනිස්සයා උදේ ඉඳලා ගහ කපනවා. ඒ ශබ්ද තමයි මට දැන් මේ ඇහෙන්නේ කියලා. එතකොට අපිට නුවණ කියන එක යෙදිලා නැහැ. මේ ශබ්දය කියන එක ඇහෙන්නේ හේතු ටිකක් යෙදීමෙන් මේක සිද්ධ වෙන්නේ. එහෙමනම් උදේ ඇහුණු බව දැන් ඇහෙන්න විදිහක් නැහැ කියන එක Tamanට තේරෙන්නේ නැහැ මෙතන. නේද? එහෙම එකක් අපිට තේරෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ එළියේ බාහිරින් ශබ්ද එනවා එන ශබ්ද මට ඇහෙනවා වගේ තමයි වෙලා තියෙන්නේ ජීවිතේ. ඒ හින්දා තමයි අපිට හිතෙන්නේ කලින් ඇහිච්ච ඒවත් දැන් ඇහෙන්න පුළුවන්. මේ ඇහෙන ශබ්ද ඉස්සරහට අනාගතේ ආය අහන්නත් පුළුවන් වගේ ගතියක් තියෙනවනේ. ඔය ගති ඔක්කොම එන්නේ අපි මේ සිද්ධ වෙන සිද්ධිය හරියට තේරුම් ගන්න නැති හින්දා තමයි අපිට එහෙම වෙලා තියෙන්නේ. එතකොට මං කියන්නේ
දැන් ඔය ශබ්දය කියලා අපිට ගහක් කපන බව දැනෙනවනේ. ඔන්න ඔය දැනෙන වෙලාව තමයි ඇහිම කියන සිද්ධිය වෙන්නේ. කන කියන එක උපදින්නේ අන්න ඒ වෙලාවට. හොඳට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අතීතයේ ඉස්සර ඉඳලා තිබ්බ කනකට දැන් සද්ද ඇහෙනව නෙමෙයි මේ. හරිද? එතකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට තියෙන දෘෂ්ටි අපිට තියෙන අදහස තමයි මේ කන කියන එක අපිට ඉපදිච්ච දවසේ ඉඳලා තියෙනවා කියලානේ. නේද? කන කියන එක අපිට ඉපදිච්ච දවසේ ඉඳලා තියෙනවා. ඒ ඉපදිච්ච දවසේ ඉඳලා තියෙන කනට තමයි දැන් මේ සද්ද ඇහෙන්නේ. පොඩි කාලේ ඉඳලා ඇහිච්ච එක සද්ද තියෙනවා. ඉතින් ඒ කන මං වයසට යනකම් ඔහොම කන තිබිලා කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා කවදා හරි මගේ කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා මේ එහෙම ගිහිල්ලා තමයි මම මැරිලා යනවා කියලා තමයි හිතෙන්නේ. එතකොට ඔන්න ඔය කන පොඩි කාලේ ඉඳලා තිබිච්ච කන දැන් ටික ටික ඇහෙන්නේ නැතුව යනකොට ඔන්න සාමාන්‍යයෙන් අර බුද්ධ ආගමට සම්බන්ධ කට්ටිය බුද්ධ ආගමේ දේවල් දන්න කට්ටිය හිතනවා ඕකට තමයි අනිත්‍යයි කියලා කියන්නේ දුක් වෙන්න දෙයක් නැහැ. ඕවා සාමාන්‍ය ස්වභාවය කන අනිත්‍යයි කියන්නේ ඒක තමයි. නේද? අපි ඉපදිච්ච දවසේ ඉඳලා ඒක විදිහට තියෙන්නේ නැහැ. ඇහෙන්නේ නැතුව යනවා කවදා හරි ඇහෙන්නේ නැතුව ගිහිල්ලා අපි මැරලා යනවා. ඉතින් ඕක තමයි අනිත්‍යයි කියන්නේ කියලා තමයි හිතෙන්නේ. ඒ වගේම අනිත් ඒවටත් අපි එහෙම තමයි කියන්නේ දැන් ඇහැටත් එහෙමයි. ඇහැ ටික ටික පේන්නේ නැතුව යනකොට ඇහි ලෙඩ එනකොට අපි කියනවා ඕක තමයි ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ. නේ ඕක අපිට මේ නවත්තලා තියාගන්න බෑ. ඉතින් මේක මේ ඇහැ ලෙඩ වෙනවා තමයි. ජරාවටපත් වෙනවා තමයි. පේන්නේ නැතුව යනවා තමයි. කවදා හරි දවසක මම ඉතින් මැරලා යනවා. එතකොට මේ ඇස් නොපෙනී යනවා. ඔහොම එකක් තමයි සාමාන්‍යයෙන් අපි ජීවිතේට ගලපගෙන තියෙන්නේ. හැබැයි ඇත්තට මේ කතාව වැරදි. මොකද මෙතන මේ අනිත්‍යයි කියලා කියන කතාව එන්නේ අපිට ඔන්න ඇහෙනවා, පේනවා, දැනෙනවා, දැනගන්නවා කියන සිද්ධි ටික සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ හේතු ටිකක් යෙදීමෙන් වෙන්නේ. ඒ හේතු ටික නැති වෙද්දී ඒ ඇහෙනවා, පේනවා, දැනෙනවා, දැනගන්නවා කියන සිද්ධි ටිකක් නැති වෙලා යනවා. අන්නේ ඒ ස්වභාවයට තමයි ඔය අනිත්‍යයි කියලා තියෙන්නේ. හරිද? එහෙම නැතුව ඉපදිච්ච දවසේ ඉඳලා තියෙන ඇහැ කන දිව නාසය ශරීරය මනස කියලා ටිකක් තිබිලා ඒවා ටික ටික ලෙඩ වෙලා ජරාවටපත් වෙලා අනාගතයේ දවසක මැරිලා යනවා කියන තැන තේරුම් ගන්න නෙමෙයි මේ අනිත්‍ය කියන එක භාවිතා කරලා තියෙන්නේ. ඒ කතාව කියලා තියෙන්නේ අපිට මේ දැන් ඇහෙනවා, පේනවා, දැනෙනවා, දැනගන්නවා කියන සිද්ධි ටික ඇති වෙලා නැති වෙනවා කියන එක කියන්න තමයි ඕක ගලපලා තියෙන්නේ. ඒකට තමයි අපි ගලප ගන්න ඕනේ. එහෙම නැතුව වුණාම වෙන්නේ අපි ඔහේ අරවා මතුරු අපි ජීවිතේ හිත ඉන්න හැබැයි අපිට කවදාවත් මේකෙන් ගන්න තිබ්බ ප්‍රතිඵලය ගන්න හම්බෙන්නේ නැතු යනවා. ඒ කියන්නේ අපි හිතන්නකො කෙනෙක් මොකක් හරි දෙයක් පෙන්නලා දුන්නාම එයා කියන එක ඇරෙන්න අපි ඒකට වෙන අර්ථයක් දීගෙන අපි ඒක ගැන කල්පනා කරා කියලා අරයා කියපු දේ අපි තේරුම් ගත්තා වෙන්නේ නැහනේ. නේ කෙනෙක් මොකක් හරි පාරක් කියනවා පාරක් කියලා හරි මම දන්නවා ඒ පාර කියලා අපි අපේ පාරක යනවා. එතකොට අරයා කියපු තැනට අපිට යන්න හම්බෙන්නේ නෑනේ නේද? අපි යන්නේ අපි හිතාගෙන ඉන්න තැනකට. එතකොට අරයා ගිහිල්ලා අහනවා දැන් මෙහෙම පේනවද මේ ගියාට පස්සේ එහෙම දැක්කද කියලා. එතකොට අපිට කියන්න තියෙන්නේ නැහැ අපි එහෙම එකක් නම් දැක්කේ නෑනේ කියලා. එතකොට එහෙනම් ඒකෙන් කියවෙනවා අපි ගිහිල්ලා තියෙන්නේ එයා කියපු පාර නෙමෙයි අපි හිතාගෙන හිටපු පාරක. ඉතින් එහෙම ගියා කියලා මේක හම්බෙන්නේ නෑනේ. දැන් අද ගොඩාක් වෙලාවට බුද්ධ ආගමෙත් වෙලා තියෙන්නේ අපි හිතාගෙන ඉන්න තැනකට අපි ගලපගෙන මේක අරන් ගිහිල්ලා. ඒ කියන්නේ දැන් අනිත්‍ය බව කියන එක ඒක එහෙම අපි හිතාගෙන ඉන්න ස්වභාවයකට තමයි අපි අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒවට තමයි අපි ගලපගෙන තියෙන්නේ. එතකොට අර දකින්න ඕන දේ අපිට ඒකෙන් දැක ගන්න බැරි වෙලා තියෙනවා. ඒකයි අද වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද තමයි මම මේ කල්පනා කරේ මේක කියන්න ඕන කියලා. මේක ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් අපි ඉන්න තැනින්ම තමයි අපිට මේක තේරුම් ගන්න පුළුවන්. අපිට දැන් ඇහෙනවා, පේනවා, දැනෙනවා, දැනගන්නවා කියන සිද්ධි ටිකක් වෙනවනේ. මෙන්න මේ සිද්ධි ටික දිහා හොඳට කල්පනාවෙන් සිහියෙන් බලන්ද තමයි තියෙන්නේ අපිට මේක තේරුම් ගන්න. තම තමන් උදාහරණත් අරගෙන මේක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරොත් මං හිතන්නේ මේක තේරුම් ගන්න පුළුවන්. අපේ දැන් ඔළුවේ එක එක දේවල් ගොඩාක් පිරීලා තියෙනවනේ. ওই පිරීලා තියෙන දේවල් හින්දා තමයි මේක අපිට තේරුම් ගන්නවත් බැරි වෙලා තියෙන්නේ. අපි එක එක දේවල් වලට ගලප බලන්න හදනවා. ඒ බලන්න හදන එකෙන්ම මේක අපෙන් වෙහිලා යනවා. අපි කරන්න ඕනේ මේ ඉන්න තැන ඉඳලා තේරුම් ගන්න තියෙන දෙයක් අපි හිතින් මවාගෙන එකක් තේරුම් ගන්න හදන එකෙන් තමයි මේක මේ අපිට පේන්නේ නැතුව ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා තමයි මම කියන්නේ දැන් අපි ඉන්න තැනින් අපිට පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන සිද්ධි ටික දිහා හොඳ සිහියෙන් බලන්න මේක.
මේක මම කරන එකක් නෙමෙයි මේ. මට ඕන විදිහට මේක කරගන්න බෑ. ඒ කියන්නේ සද්දයක් ඇහෙනවා කියන එක ගන්න. සද්දයක් ඇහෙනවා කියන එක වෙන්න කනයි සද්දෙත් එක්ක සද්ද දැනගන්න හිත පහළ වෙනවා කියන එක වෙන්න ඕනේ. දැන් ඕකේ මට කරන්න පුළුවන් මොකද්ද? මට ඕන විදිහට ඕක නවත්තලා තියාගන්න පුළුවන්ද? තව කෙනෙකුට ඕන විදිහට ඕක නවත්තලා තියාගන්න පුළුවන්ද? කාටවත් මේක නවත්තලා තියාගන්න මට ඕන විදිහට පවත්ව ගන්න මම මේ ඒ කියන්නේ කනයි සද්දේ හිතයි සම්බන්ධ කරගෙන පැයක් ඉන්නවා විනාඩියක් ඉන්නවා එහෙම එකක් කරන්න බෑ කාටවත්. එතකොට කනයි සද්දෙත් එක්ක හිත පහළ වෙනවා කියන එක වෙච්ච ගමන් ඒ හිතෙන් තමයි ඔන්න ඒ සද්දේ විඳිනවා හඳුනනවා කල්පනා කරනවා දැනගන්නවා කියන සිද්ධි ටික වෙන්නේ. ඒ සිද්ධි ටික වුණාම තමයි අපිට දැනෙන්නේ ඔන්න බල්ලෙක් බුරනවා කියලා දැනගත්තා. දැන් අපි හිතන්නකො බල්ලෙක් බුරනවා කියලා දැනගත්තා කියලා. ওই බල්ලෙක් බුරනවා කියලා දැනගන්නකොටම ඒ කියන්නෙම කනත් ශබ්දෙත් එක්ක ශබ්ද දැනගන්න හිත එකතු වෙලා තමයි ඔය දැන් බල්ලෙක් බුරනවා කියන සිද්ධිය අපි දැනගත්තේ. ඔය දැනගැනීම ආය වෙන්නේ නැහැ. කිසිම වෙලාවක ආය දෙපාරක් වෙන්නේ නැහැ. මොකද මේක මේ හේතු ටිකක්නේ. කන සද්දේ ගැටිලා හිත පහළ වෙනවා කියන සිද්ධිය හේතු ගැටීමෙන් හටගන්න ඵලයක් මේ. එතකොට ඒ හේතු ටික නැති වෙද්දී ඒකද නැති වෙලා යනවා. එහෙමනම් ආය එකම දේ වෙනවා කියන එකක් වෙන්නේ නැහැ මේ ජීවිතේ කවදාවත්. ඒ හින්දා තමයි කියන්නේ මේක මේ මට ඕන විදිහට කරගන්න බෑ. මට ඕන විදිහට තියාගන්න බෑ. මම කරනවා නෙමෙයි. වෙන කෙනෙක් කරනවත් නෙමෙයි. ඉබේ වෙනවත් නෙමෙයි. මේක හේතු වලින්මයි වෙන්නේ. හේතු ටික නැති වෙද්දි නැති වෙලා යන සිද්ධියක් වෙන්නේ. ගොඩාක් සරල සිද්ධියක්. හැබැයි සංකීර්ණ වෙලා තියෙන්නේ අපේ හිතවල තියෙන දේවල් වැඩි. අපිට බාහිරට නැඹුරු වෙච්ච ගතිය වැඩි. ඒ හින්දා මේක අපිට පේන්නේ අපෙන් වැහිලා ගිහිල්ලා මේ තියෙන්නේ දැන්. ඒක හින්දා තමයි පොඩ්ඩක් සිහි නුවණින් කල්පනා කරන්නම වෙනවා. නිදහසේ කල්පනා කරන්නම වෙනවා. සද්දයක් ඇහෙනකොට තමන්ගේ ඔළුවට එන්න ඕනේ මේක මේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයකින්. එහෙමනම් මට මේක දෙපාරක් ඇහෙන්න විදිහක් නැහැ. උදේ ඇහිච්ච සද්දේ ආය ඇහෙන්න විදිහක් නැහැ. නේ? ඒ වගේ උදේ දැකපු දෙයක් ආය දකින්න විදිහක් නැහැ. දකින්නවා කියන එකත් එහෙමමයි. දකින්නවා කියන්නේ ඇසයි රූපෙත් එක්ක රූප දැනගන්න හිත පහළ වෙන්න ඕනේ. ওই තුන යෙදෙන්න පුළුවන් මේ දැන් විතරයි ඕක වෙන්න පුළුවන්. එතකොට කලින් තිබ්බ දෙයක් දැන් පේනවා කියලා එකක් වෙන්නේ නැහැ. ඒ කලින් තිබ්බ එකක් දැන් පේනවා කියලා වෙන්නේ මනසයි සිතුවිලි මනෝවිඤ්ඤාණයයි කියන තුන එකතු වුනහම තමයි ඔන්න ඔය කලින් තිබ්බා කියලා එකක් එන්නේ. ඒකයි මං කිව්වේ මෙතන තියෙන ආයතන 6ක් ඉන්ද්‍රියන් 6ක වැඩ 6ක් මේ වෙන්නේ. එතකොට ඔය ඉන්ද්‍රියන් 6 වැඩ 6 තේරුම් ගන්න තමයි තියෙන්නේ. ඔය වැඩ 6ම වෙන්නේ මේ දැන්. ඔය එකක්වත් අතීතයට අනාගතයට යන්නේ නැහැ කොහෙ කිසිම වෙලාවක. මේ වෙලාව විතරයි ඔය සිද්ධි ටික වෙන්නේ. හොඳට කල්පනා කරලා හොඳ සිහියෙන් කල්පනා කරලා තේරුම් ගත්තොත් ජීවිතේ ලොකු වෙනසක් කරගන්න පුළුවන් දැක්ම වෙනස් කරගන්න පුළුවන් දෙයක් ගැන මේ කියන්නේ. එතකොට දැන් කල්පනා කරලා බලන්න දැන් ඒක කිව්වට තාම තේරෙන්නේ නැතුව ඇති. දැන් හිතන්නකෝ දැන් මගේ මේ අත්ෙන් පේන හේමලය පේනවනේ. ඡායාවක් වැටලා තියෙනවනේ. එතකොට ඔන්න ඔය ඡායාව කියන එක ගන්නකෝ. දැන් ඔය ඡායාව වැටිලා තියෙන්න ඔතන දැන් අපිට සාමාන්‍යයෙන් පේන්නේ හේමලයක් විතරයි. හැබැයි හේමලයක් කියන එක කියලා කියන්නේ තනි එකක් නෙමෙයි ඔතන. ඕක ඔය උපදින්න ඔය හේමලයක් කියන එක නිර්මාණය වෙන්න ආලෝකය කියන හේතුව අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට අපි කියන දැන් අපේ සාමාන්‍යයෙන් කතා කරන මගේ මේ මස් වලින් හැදිච්ච අත, ඒ කියන්නේ රූපය කියලා ගන්නකො. ඒ රූපයත් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම දැන් ওই දෙක විතරක් තිබිලා මදිනේ. ওই ඡායාව පිහිටන්න මොකක් හරි භූමියක් එපා. දැන් ඒකට බිත්තිය කියන එක හේතු වෙලා තියෙනවා. දැන් ඔය දැන් අපි දකින කළු පාටට හේමලයා කියලා දකින්න එක පේනවනේ. ඔය ඔන්න ඔය කළු පාටට හේමලයා කියලා දකින්න එක අතයි ආලෝකයයි බිත්තියයි කියන තුන හින්දා නිර්මාණය වෙච්ච එකක් නේද? ඔය තුනෙන් මොකක් හරි එකක් නැති වුණා කියන්නකෝ. දැන් මොකද වෙන්නේ? හේමලයට මොකද වෙන්නේ? තියනවද නැද්ද? තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑනේ. ඇයි තියනවා කියන්න බැරි? අර හේතු වලින් එකක් හරි නැතුව ගියොත් නැතු යනවා. ඇයි නෑ කියන්න බැරි? ඔය හේතුවක් නිර්මාණය වෙච්ච ගමන් හේතු ටික යෙදිච්ච ගමන් ආයෙ හට ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම සිද්ධියක් තමයි වෙන්නේ. ඒක මම තේරෙන්න උදාහරණයක් විදිහට විතරයි ගත්තේ.
එතන එතකොට බිත්තිය තිබ්බා කියන තැනක ගන්න එපා. ඒක එහෙම එකක් නෙමෙයි මට මෙතන කියන්න අදහස් වුණේ අර හේමලයාගේ හට ගැනීම හේමලයාගේ නිරුද්ධ වීම කියන කතාව. ඔන්න ඔය විදිහට අපිට අර හේමලයා නිර්මාණය වුණා වගේ තමයි මේ දැන් සද්දයක් ඇහෙනවා කියන තැන ගන්න ඔන්න ඔය වගේ කන සද්දෙත් එක්ක හිත කියන එක යෙදීමෙන් තමයි ඔය ශබ්දයක් ඇහෙනවා කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඕක තියාගෙන ඉන්න බෑ කිසි කෙනෙකුට. මට ඕන විදිහට මං තියාගෙන ඉන්නවා කියලා තියාගෙන ඉන්න බෑ. දැන් මෙහෙම වෙලා නැද්ද ජීවිතේ? කැමැත්තෙන් අහපු සින්දුවක් එපා වෙලා නැද්ද? ඒ කියන්නේ ඒවා සාමාන්‍ය සිද්ධි. ඒ කියන්නේ අපි මේවා තේරුම් ගත්තේ නැති හින්දා තමයි අපිට එහෙම වෙලා තියෙන්නේ. අපිට ඒක වුණේ මොකද්ද කියලා දන්නේ නැහනේ. ඒ දන්නේ නැති හින්දා තමයි මේක මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ කැමැත්තෙන් අහපු දෙයක් ඒ කියන්නේ පළවෙනි පාර શબ્දයක් ඇහෙන පළවෙනි පාර අපි දන්නකො සින්දුවක් අහනවා කියලා. ඒ සින්දුව අහද්දි ලොකු කැමැත්තක් හිතේ ඇති වෙනවනේ සතුටක් හරි. දැන් ඒක අපි දිගින් දිගට ඇහුවොත් මොකද වෙන්නේ? එන්ඩ් එක එපා වෙනව නේද? ඇයි එහෙම වෙන්නේ එතකොට එහෙනම්? මේක මේ ඇහෙන වෙලාවට තමයි වේදනාව කියන එක උපදින්නේ. ඒක මේ වේදනාව කියන එක තියාගෙන ඉන්න බෑ. ස්ථිරව තියාගෙන ඉන්න බෑ. අපිට අර පළවෙනි පාර ඇහිච්ච වේදනාව එක දිගට තියාගෙන හිටියා නම් තමයි අපිට කියන්න පුළුවන් මට තාම මේක එපා වෙලා නැහැ. තාම ඒ විදිහටම මම ඒකට කැමතියි කියලා. එහෙම වෙච්ච එකක්වත් නැහැ නේද ජීවිතේ. මම ඒකට එදා වගේම අදත් එහෙමම ඒ ස්වභාවයෙන්ම ඒ අදහසේම තාම ඉන්නවා කියලා. එහෙම කියන්න පුළුවන් එකම එක ස්වභාවයක් තියෙනවා නම් වෙනස් නොවන ස්වභාවයක් තියෙනවා නම් මෙන්න මේ මං කියන ස්වභාවය විතරයි වෙනස් නොවන ස්වභාවයකට තියෙන්නේ. අනිත් හැම දෙයක්ම අපි බාහිරින් මොනවා හරි දෙයක් එක්ක එකතු වෙලා නම් මේක ගොඩනගන්න හැදුවේ ඒ හැම දෙයක්ම අද වෙද්දි වෙනස් වෙලා තියෙන්න ඕනේ. වෙනස් වෙච්ච බව දැනෙන්න ඕනේ. ඒ වෙනස් වෙච්ච බව දැනෙන්නේ ඇයි මේක මේ තියාගෙන ඉන්න බෑ. එක විදිහට ස්ථිරව තියාගෙන ඉන්න බැරිකම හින්දාමයි අපිට එහෙම එකක් වෙලා තියෙන්නේ. අපි ඒකනේ කෑම જાති මාරු කරන්නේ. දැන් නැත්තම් අපිට එකම කෑම එක දිගට කන්න පුළුවන් වෙන්න බෑනේ. ඇයි ඒක ඒ ස්වභාවය දැනෙන්නේ ඒ වෙලාවට විතරයි ඒක දැනෙන්නේ. ආයේ ඒක ඒ විදිහට උපදින්නේ නැහැ කිසිම වෙලාවක. හරිද? ඒ ගත් එක ආයේ ගන්න බෑ. ඒ ගත් එක ආයේ ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. එහෙම ජීවිතේට වෙන්නේ එකම දේ දෙපාරක් වෙන්නේ නැති එකේ ප්‍රතිඵලය තමයි අපි අද අරකින් මේකට මේකෙන් අරකට පැන පැන මේ යන්න හදන්නේ. ඇයි අපිට අර එකම දේ ඒකෙන් ආයේ එන්නේ නැහැ. මොකද ඒ හේතු ගැටිලා යම් වෙලාවක හටගත්තා නම් ඒ හේතු ටික නැති වෙද්දි ඒක නැති වෙලා යනවාමයි. ඒ නැති වෙලා යන හින්දා තමයි නැවත ඒක ඒ විදිහට උපදින්නේ නැත්තේ. අර කතාවක් අහලා තියෙනවද දන්නේ එකම ගඟට දෙපාරක් බහින්න බෑ කියලා. ඒ වගේ තමයි. එකම වේදනාව දෙපාරක් විඳින්න බෑ ජීවිතේ කිසිම දවසක කාටවත්. එක වේදනාවක් එකම එක පාරයි. යමක් නිසා යම් හේතුවකින් වේදනාවක් වින්දා නම් ඒ වේදනාව එතනම ඉවර වෙනවා. ආයෙ නැවත ඒ වේදනාව උපදිනවා කියලා එකක් වෙන්නෙම නෑ ජීවිතේ. ඉතින් ඒ හින්දා තමයි අපි ඔය මේ අරමුණෙන් අරමුණට පැන පැන යන්න වෙලා තියෙන්නේ. කෑමෙන් කෑමට නේද? රසෙන් රසට, රූපෙන් රූපෙට, සද්දෙන් සද්දට, ස්පර්ශයෙන් ස්පර්ශයට, සිතවිල්ලෙන් සිතවිල්ලට පැන පැන යන්න වෙලා තියෙන්නේ. අර එකක්වත් ස්ථිරව තියාගන්න බැරි වෙච්ච ගතිය තමයි මේ. අපි එච්චර ඒක ගැන හොයලා නැති හින්දා අපිට හිතෙන්නේ මේවා බාහිර ප්‍රශ්න කියලා. බාහිර දේවල් වලින් තමයි මේක එන්නේ කියලා. ඒ හින්දා රූප මාරු කරනවා, ශබ්ද මාරු කරනවා. ඔහොම එකක් කරන්න හදනවා. හැබැයි වෙලා නැහැ කවදාවත්. ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලා ඔට්ටු වෙලා තෙහෙට්ටු වෙලා මහන්සි වෙලා අන්තිමට මැරිලා යනවා. මැරෙන්නෙත් ආයෙ බලාපොරොත්තු තියාගෙනම තමයි. මෙතන නැති වුණාට තව කොහේ හරි තැනක තිබෙයි කියන ගතිය තියාගෙනම තමයි මැරෙන්නේ. ඉතින් ආයෙ උපදින්නත් වෙනවා එතකොට. මොකද ඉවර කරලා නැහනේ. නේ වැඩක් ඉවර කරා නම් ආයෙ එතෙන්ට එන්න ඕනේ නැහැ නේද? නේ මොකක් හරි වැඩක් බාර දුන්නාට පස්සේ අපි ඒ වැඩේ ඉවර කරනවා. ඉවර කරාට පස්සේ ආයෙ අපිට එතෙන්ට එන්න අවශ්‍ය නැහනේ. අපි වැඩේ ඉවර කරලා නම්. අපිට ආයෙ එන්න වෙන්නේ හරි අපිට ආයෙ යන්න වෙන්නේ හරි අපි වැඩේ ඉවර කරන්නේ නැතුව හිටියොත් නේද? ආයෙ ගිහිල්ලා ඒක ඉවර කරලා එන්න යනවා කියලා අපි යනවනේ. මට ඒක කරන්න බැරි වුණා කියලා. ඉතින් අපේ ජීවිතේටත් ඒක තමයි වෙලා තියෙන්නේ. අපිට ඉවර කරගන්න බැරි වෙච්ච ගතියක් තියෙන හින්දා තමයි අපිට ආයෙ ඒ වෙනුවෙන් උපදින්න හරි වෙලා තියෙන්නේ. වැඩ ඉවර කරගෙන නැති හින්දා. ඉතින් වැඩ ටික ඉවර වෙන්නේ මෙන්න මේ ටික කරොත් මේ ටික මේ විදිහට දැක්කොත් තමයි වැඩ ඉවර වෙන්නේ. වැඩ ඉවර කරලා නිදහසේ ඉන්නවා කියලා කියන්න පුළුවන් වෙන්නේ එන්න ඒ විදිහට වුණාට පස්සේ. එයාට ඊට පස්සේ කරන්න වැඩ ඉතුරු වෙන්නේ නැහැ.
මොකද ඒ දේවල් ඒ තැනම ඉවර වෙනවා. ඉවර වෙච්ච ස්වභාවයක් තමයි හැම දෙයකම තියෙන්නේ. එකතු වෙන ස්වභාවයක් නැතුව යනවා. ඒ ඉවර වෙන ස්වභාවයේ හින්දම තමයි ආය කරන්න අවශ්‍යතාවයක් නැති වෙලා තියෙන්නේ. ඉතින් මම කිව්වේ තේරෙනවද දන්නේ නැහැ කියපු එක මොනවා හරි එහෙම තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මට තේරෙන විදිහට තව කියලා දෙන්න පුළුවන්. මට ඕන මේකේ තියෙන ඇත්ත. ඒ කියන්නේ මේක මේ බුද්ධ ආගමෙන් පෙන්නලා දීලා තියෙන ස්වභාවය. මේක ඇත්තම ඇත්තක්. හැමෝටම උත්සාහවන්ත වුණොත් මම කියන්නේ හැමෝටම කියලා. ඒ කියන්නේ ඒ කෙනා උත්සාහවන්ත වෙන විදිහ තමයි ඒ කෙනාට තේරෙන විදිහ තමයි. හැබැයි උත්සාහ නොකර ඉන්න එපා. Tamanට හිතෙනවා නම් මේකේ මොකක් හරි තියෙනවා කියලා ඒ වෙනුවෙන් කල්පනා කරලා තේරුම් ගන්න. ලොකු දේවල් ඔලුවට දාගන්න යදන්න එපා. ඒ කියන්නේ අරමුණු ලොකු දේවල් නෙමෙයි මම මේ කියන්නේ එදිනෙදා ජීවිතෙන් මේක තේරුම් ගන්න කියලා කියන්නේ. දැන් තව උදාහරණයක් මම කියන්නම්. අපි දැන් හිතන්නකො පාරේ අපි දෙන්නෙක් එකට ගමන් කරනවා කියලා එක දිශාවට දෙන්න ගමන් කරද්දී එක්කෙනෙක් අහනවා අපිට එහෙම වෙලා තියෙනවනේ සාමාන්‍යයෙන් මම නොදකපු දෙයක් තව කෙනෙක් දැකලා නැද්ද? ඊට පස්සේ එයා මගෙන් අහනකොට අරක දැක්කද කියලා අපි කියනව නේද මම දැක්කේ නෑ කියලා. එයා ඒ අහනකම් මම දැක්කේ නෑ කියන එකවත් මම දැනගෙන හිටියේ නෑ නේද එතන. එතකොට දැන් අපි කියන විදිහට පෙනීමක් වෙන්න ඇහැයි රූපෙයි නම් ඕනේ. ඇයි අපි එතකොට එක්කෙනෙක් දැකලා අනිත් කෙනා දැක්කේ නැත්තේ? රූප කියන එකක් තිබ්බනම් ඇහැ කියන එකක් තිබ්බනම් ඇයි දෙන්නටම එකම විදිහට පෙනුන්නේ නැත්තේ එහෙනම්? ඒකෙන් කියනව නේද? එතන ඇහැ රූප කියන හේතු විතරක් මදි. තව එතෙන්ට තව එකක් සම්බන්ධ වුණාමමයි පෙනීමක් කියන එක උපදින්නේ. ඒ තමයි හිත. රූප දැනගන්න හිත. රූප වලට සංවේදී හිත. රූප දැනගන්න හිතෙන් සද්ද දැනගන්න බෑ මෙතන. සද්ද දැනගන්න හිතෙන් වෙන එකක් දැනගන්න බෑ. ඒ හිත සංවේදී ශබ්දවලටම විතරයි. රූප දැනගන්න හිත සංවේදී රූපවලට විතරයි. දැනට ඒක ඒ විදිහට අපි තේරුම් ගමු. එතකොට ඒ විදිහට අන්නේ ඇහැයි රූපේ හිතයි කියන තුනම යෙදුනහම තමයි අපි මොනවා හරි දෙයක් දකින්නවා කියන එක වෙන්නේ. දන්න දෙයක්ම වෙන්න ඕනේ නොදන්න දෙයක් හරි දකින්නවා කියන සිද්ධියක් වෙනවනේ. ඒක දන්නවද නොදන්නවද වෙන්න අවශ්‍ය නැහැ. දැන් සාමාන්‍ය අපි පාරේ යද්දි හැමදේම දන්නේම නෙමෙයිනේ හම්බෙන්නේ. අපි කියනවනේ මම දැකලා මේක නම් මම දන්නේ නැහැ කියලා. නොදන්න දෙයක් හරි දන්න දෙයක් හරි හම්බ වෙන්න ඇහැ රූපේ හිත කියන තුන යෙදෙන්නම ඕනේ. ඒ තුන යෙදුනහම තමයි ඔන්න ඔය පේනවා දකින්නවා කියන එක වෙන්නේ. ඒ දැක්කට පස්සේ තමයි ඒ එක්කම තමයි විඳිනවා හඳුනනවා කල්පනා කරනවා දැනගන්නවා කියන සිද්ධි ටික වෙන්න ඔන්න ඔය ටික යෙදිලා තියෙන්න ඕනේ. අර හේතු තුන යෙදිලා තියෙන්නම ඕනේ. ඉතින් හොඳට කල්පනා කරලා බලන්න මෙන්න මේ හේතු තුනකින් වෙන හින්දා තමයි කියන්නේ මේක මේ මට ඕන විදිහට කරගන්න බෑ. කෙනෙකුට ඕන විදිහට කරගන්න බෑ මේකේ. මම සද්ද අස්ස ගන්නවා කියලා එකක් කරන්න බෑ. කන සද්දෙත් එක්ක දැන් ඒකනේ. අපි දැන් ගෙදර ඉඳලා හරි අපි හිතන්නකෝ අපි සින්දුවක් අහගෙන ඉන්නවා කියලා. මම මේ සින්දුවම විතරක් අහන් ඉන්නවා කියලා එකක් කරන්න පුළුවන්ද කියලා බලන්න කාට හරි. වෙන අතරින් පතර සද්ද ඇහෙන්නේ නැද්ද? රූප පේන්නේ නැද්ද? ඇඟට එක එක වේදනාවන් හරි මොනවා හරි දැනෙන්නේ නැද්ද? සිතවිලි එන්නේ නැද්ද? සිහි වෙන්නේ නැද්ද? අතීතය අනාගතය සිහි වෙන්නේ නැද්ද? ඔය අතර වෙනවනේ. ඒ කියන්නේ ඒ දේවල් සිහි වෙන අතර අර ශබ්දය අතහැරෙනවා අපේ. සින්දුව කියන එක අතහැරෙනවා. ඒ තැන්වලට පයින් සැරේට සින්දුව අතහැරෙනවා. හැබැයි අපි අන්තිමට ගෙන මම සින්දුව සම්පූර්ණයෙන් ඇහුවා ලස්සනයි කියලා. අපිට සින්දුව කවදාවත් සම්පූර්ණයෙන් අහන්න වෙලා නැහැ. ජීවිතේ කවදාවත් සින්දුවක් සම්පූර්ණයෙන්වත් අහලා නැහැ. අපි දැන් මැරෙනකම් අපි හිතාගෙන ඉන්නවා මම සින්දු ඇල්බම් එකම ඇහුවා එයාගේ කියලා. ඇල්බම් එකක් තියා වචනයක්වත් එක දිගට අහගෙන ඉන්න බෑ. එහෙම එකක් වෙලාවත් නැහැ ඉතින්. ඒකින්ද කියන්නේ මේක ඇත්තටම සරල සංකීර්ණ දෙයක්. පුළුවන් නම් කාලය වෙන් කරලා ජීවිතෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඇත්තටම වටින දෙයක් ගැන මම මේ කිව්වේ. මට තේරෙන විදිහට මම මේ කිව්වේ. තව කට්ටියට එක එක අදහස් ඇති. හැබැයි මට තේරෙන දේ තමයි මම මේ කිව්වේ. ඒකින්ද හැමෝම මේ ජීවිතෙන් දෙයක් කරගන්න උත්සාහවත් වෙන්න මේක කරගත්තොත් මම හිතනවා ජීවිතේ හිස් වෙන එකක් නැහැ කියලා. මිනිස්සෙක් විදිහට ඉපදිච්ච ජීවිතේ හිස් වෙන එකක් නැහැ කියලා හිතනවා. මේක නිවනද මොකද්ද කියන එකට වචන දාගන්නත් එපා. වෙන මුකුත් දාගන්න එපා. මේ අපි දැනගන්න ඕන සිද්ධියක් අපේ ජීවිතේ තියෙනවා කියන එක විතරක් ඔළුවේ තියාගෙන දැනගන්න උත්සාහවත් වෙන්න. ඒකට වෙන මුකුත් වචන දාගෙන මෙව්ව කරගන්න යන්න එපා. එතකොට එක එක පැති වලට හිත් දුවන්න ගන්නවා.
ඒ දුවන්න ගන්න එකෙන් මම මේ කියන එක තේරෙන්නේ නැතුව යනවා. ඒකින්ද සරල දෙයක් ගැන මම මේ කියන්නේ ලොකු වචන දාගන්න නැතුව එදිනදා ජීවිතයෙන් මේ සරල උදාහරණ වලින් Taman තේරුම් අරන් බලන්න ඇත්තටම මේ දෙයක් වෙන්න හේතු තුනක් ඕන නේද කියලා. ඇහෙන් රූපයක් දැක ගන්න ඇහැ රූපේ හිතයි කියන තුන සම්බන්ධ වෙන්න ඕන. කන ශබ්දයක් දැනගන්න කනයි ශබ්දයි හිතයි කියන තුන සම්බන්ධ වෙන්න ඕන. ගන්ධයක් දැනගන්න ගන්ධයයි නාසයේ පහළවන හිත කියන තුන සම්බන්ධ වෙන්න ඕනේ. රසක් දැනගන්න දිවයි රසයි එක්ක ඒ රස දැනගන්න හිත සම්බන්ධ වෙන්න ඕනේ. ස්පර්ශයක් මොකක් හරි දැනගන්න කයත් එක්ක ස්පර්ශයත් එක්ක හිත කියන එක සම්බන්ධ වෙන්න ඕනේ. සිතවිල්ලක් දැනගන්න සිතත් එක්ක අරමුණත් එක්ක සිතවිලි දැනගන්නවා කියන සිත විඥානය කියන්නේ ඒක සම්බන්ධ වෙන්න ඕනේ. උපදින්න ඕනේ. තියෙනව නෙමෙයි මේ එකක්වත්. හරිද මේ එකක්වත් තියෙනව නෙමෙයි. ඒ වෙලාවට ඒ වෙලාව ගැන ඇත්තටම මේ වෙලාවේ තමයි මේ ටික වෙන්නේ. මේ වෙලාවෙම තමයි ওই ටික යෙදිලා ඔය පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන සිද්ධි ටික නිර්මාණය වෙන්නේ. එකින් එකට තමයි මේක වෙන්නේ. ඔක්කොම එකපාර වෙන එකක් නෙමෙයි මේක. ඒවා ටික ටික තේරෙයි. මම මේ කියපු දේවල් ජීවිතෙන් පොඩ්ඩක් කල්පනා කරලා තේරුම් ගන්න බලන්න. මේ එකක්වත් පෙර තිබිලා එනවා නෙමෙයි අනාගතයට යනවත් නෙමෙයි මේ වෙලාවෙම විතරක් සිද්ධ වෙන සිද්ධියක් ගැන මම මේ කියන්නේ. මම තව එකක් කියන්නම් මේක මේවා ඉවර වෙන්න කලින්. දැන් මේ අපිට තියෙනවා ඇහැ කන දිව නාසය ශරීරය කියලා. දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මේවා මේ අපිට දකින්න පුළුවන් දේවල් කියලා. මේ එකක්වත් දකින්න පුළුවන් දේවලුත් නෙමෙයි. මේ ඇහැ කියලා දැන් මේ මෙතන ඇහැ කියලා මේ අල්ලලා කියනවනේ මේ ඇහැයි කියලා. මේ ඇහැ නෙමෙයි. ඇහැ කියලා කියන්නේ රූප පේන බවනේ. ඇහැ කියන්නේ රූප පේන බව. එතකොට රූප දකින්න බවයි ඇහැ. මේ අල්ලපුවාම දැන් දැනෙන්නේ තද බවක්, ස්පර්ශයක්, සිනිඳු බවක් හරි ස්වභාවයක් නම් ඒ තමයි කයේ හට ගැනීම. මෙහෙම අල්ලපුවාම කයයි උපදින්නේ. කයට තමයි මේ කයයි මේ උපදින්නේ. මේ ඇහැ නෙමෙයි. ඇහැ කියලා කියන්නේ රූප පේන ස්වභාවය විතරයි. එතකොට අපි එහෙනම් ඇහැ කියන එක දැකලා නැහැ මෙතන. ඇහැට ඇහැක් පේන්නෙත් නැහැ. මොකද ඇහැට පේන්නේ රූපයක් විතරයි. ඇහෙන් දකින්න පුළුවන් රූප විතරයි. එහෙමනම් ඇහැට ඇහැ පෙනිලත් නැහැ. එතකොට මෙතනින් අල්ලලා නහය කියන්න පුළුවන්. මේ නහය නෙමෙයි. මේ අල්ලුවම දැනෙන්නේ කය. මේ අහුවෙන්නේ කය. නහය කියලා කියන්නේ යම්කිසි ගන්ධයක් දැනෙනවා නම් අන්න ඒ වෙලාවටයි නාසය උපදින්නේ. ඒ වගේ තමයි මේ දැන් අල්ලලා කියන්න පුළුවන් දිව කියලා. ඒ දිවත් නෙමෙයි. දිව කියලා එතන අල්ලපුවම දැනෙන්නේ දැනෙන බවක් නේ තියෙන්නේ. ඒ අල්ලපුවම දැනෙන්නේ දැනෙන බවක් තියෙන. තද බවක් හරි මොකක් හරි දැනෙනවා. ඒ කියන්නේ කය උපදින්නේ. දිව කියලා කියන්නේ ඇත්තටම රස දැනෙන බව. රස දැනෙනවා නම් අන්න එතන ඒ වෙලාවට තේරුම් ගන්න ඕන දිවේ ඉපදුනා කියලා. දිවේ ස්පර්ශය වුණා. ඒ කියන්නේ දිවයි රසයි එක්ක දිවේ හිත පහළ වෙනවා. අන්න එතකොට තමයි රස දැන ගන්නවා කියන එක වෙන්නේ. ඒ වගේම තව දැන් අල්ලලා මෙතන කය මේ කන කියලා අල්ලන්න බෑ මේක. මේ කන නෙමෙයි. කන කියන්නේ සද්ද ඇහෙන එකනේ මේ අහුවෙන්නේ කය. දැන් අල්ලපුවාම මේ කය තමයි උපදින්නේ. තද බවක් හරි සිනිඳු බවක් හරි දැනෙනවා. ඒ කියන්නේ මේ කන නෙමෙයි මේ කය. මේ අපි ඇහැට පේන රූප තමයි නම් කරන් ඉඳලා තියෙන්නේ. ඒකයි අපිට මේ ඔක්කොම පැටලිලා තියෙන්නේ. එතකොට අපි හිතන් ඉන්නේ පොඩි කාලේ ඉඳලා අපි හිතන් ඉන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික කය කියන ඉන්ද්‍රියන් ටික දකින්න පුළුවන්. මේ එකක්වත් දකින්න පුළුවන් ඒවා නෙමෙයි. ඒකත් ඔළුවේ තියාගන්න. ඒකත් කල්පනා කරලා බලන්න. එතකොට තව පොඩ්ඩක් මේක තේරුම් ගන්න මේ ලේසි වෙයි. නැත්තම් අපිට හිතනවා මේ තියෙන කනට සද්ද ඇහෙනවා කියලා. තියෙන කනක් ගැන නෙමෙයි මේ කියන්නේ. සද්ද ඇහෙනකොටම තමයි කන කියන එක උපදින්නේ. සද්ද ඇහෙනවා කියන්නේම කනයි සද්දේ සෝත විඥානය. කනේ පහළ වෙන හිත කියන තුන සම්බන්ධ වුණා කියන එක තමයි ඒ කියන්නේ. එතකොට මේ කනක් ඇහැට පේන කනක් ගාව ගන්න එපා ඒකට. හරිද? දිවයි රසයත් එක්ක දිවේ පහළ වෙන හිත සම්බන්ධ වෙලා රසක් දැනගන්නවා කියනකොට ඇහැට පේන මේ රූපයක් ගන්න එපා. මේක තමයි දිව කියලා ආයේ. ඒ රූපේ දකින්නකොට දැනගන්න මේ ඇහත් එක්ක ඇහැ රූපේ එක්ක හිත සම්බන්ධ වෙලා තමයි දිව කියන රූප සටහන දැනගත්තේ. දිව කියන පනවගත්ත මේ ස්වභාවය මේ හැඩතලේ දැනගත්තේ. ඒක රස දැනෙන දිව ගැන නෙමෙයි මේ. ඒක රූපය. ඒක ඇහෙන් දැනගන්න එකක්. ඉතින් ඒ වගේ මේක පැටලිලි ගොඩක් තියෙනවා ලියා ගන්න. ඉතින් හිමීට කල්පනා කරලා බලලා මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න හැමෝම. ඉතින් ගැලපෙනවා නම් බාර ගන්න ගැලපෙන්නේ නැත්නම් ඒත් අයින් කරලා දාන්න කිසි ගැටලුවක් නැහැ. මම මගේ අදහසක් තමයි ඉදිරිපත් කරේ. හැමෝටම තෙරුවන් සරණයි.